පරම පූජනීය මහා සත්පුරුෂයන් වහන්සේ ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ. ඉතින් මේ සත්පුරුෂයන් වහන්සේ මේ බුද්ධ ශාසනය තුල මේ සත්පුරුෂයන් වහන්සේට අපි තවත් වචනයක් පාවිච්චි කරනවා. මොකද්ද? කල්යාණ මිත්‍රයන් වහන්සේ. ඔබ ඒ අහලා තියෙනවා. අපගේ ආනන්ද තෙරුන් වහන්සේ බුදුරජාණන් වහන්සේ ඉදිරියේ කියා හිටිනවා ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ මේ බුද්ධ ශාසනයෙන් භාගයක්ම තියෙන්නේ කල්යාණ මිත්‍රයන් නිසා නේද කියලා. බුදුරජාණන් වහන්සේ වදාළා එහෙම කියන්න එපා ආනන්ද. සකල මේවා ආනන්ද. ආනන්ද මේ මුළු බුද්ධ ශාසනයෙම තියෙන්නේ කල්යාණ මිත්‍රයන් කරා. කල්යාණ මිත්‍ර සම්පත්තියේ තියෙන කල්යාණ මිත්‍ර සම්පත්තියට නැමුණු කල්යාණ සහය තියෙන කෙනා මේ ආර්ය අෂ්ටාංගික මාර්ගය දියුණු කරනවා කියන එක වඩනවා කියන එක කැමති විය යුතුයි. ඒ නිසා පින්වත් ආනන්ද මේ මුළු බුදු සසුනම කල්යාණ මිත්‍රයා නිසා තිබෙනවා කියන කාරණාව ඒනොත් තේරුම් ගන්න. බලන්න පින්වත් ආනන්ද මේ ලෝක සත්වයා ජාති ජරා ව්‍යාධි ශෝක පරිදේව දුක්ඛ දෝමනස් උපායාස දුකෙන් පීඩිත වෙලා ඉන්නකොට තථාගතයන් වහන්සේ නැමැති කල්යාණ මිත්‍රයන් වහන්සේ කරා පැමිණිලා ඒ ශෝක පරිදේව දුක්ඛ දෝමනස් උපායාසයන් දුරු කර ගන්නවා. ඒ නිසා පින්වත් ආනන්ද එපමණකිනුත් තේරුම් ගන්න මේ මුළු බුද්ධ ශාසනයෙම තියෙන්නේ කල්යාණ මිත්‍රයා නිසා කියලා. ඉතින් ඒ නිසා ඔබට ඒ කල්යාණ මිත්‍ර ඇසුර ගැන අහන්න ලැබෙන එක වාසනාවක්. සත්පුරුෂ ඇසුර ගැන අහන්න ලැබෙන එක වාසනාවක්. බුද්ධ ශාසනයක පිහිට ගන්න බාහිරින් එකම එක කරුණක් ප්‍රමාණවත් කියව බුදුරජාණන් වහන්සේ. ඒ තමයි සත්පුරුෂයා මුණ ගැසීම. කල්යාණ මිත්‍රයා මුණ ගැසීම. පින්වත් මහණෙනි, කල්යාණ මිත්‍ර ආශ්‍රය තරම් සත්පුරුෂ ආශ්‍රය තරම් මේ නිවන් මාර්ගය දිනු කරන්න බාහිරින් තවත් කරුණක් නැහැ කියලා වදාලා. කරන්න බාහිරින් තවත් කරුණක් නැහැ කියලා වදාලා. අභ්‍යන්තරයෙන් තමා තුළ යෝනිසෝ මනසිකාරයේ තරම් තවත් කාරණාවක් නැහැ කිව්වා මේ නිවන් මාර්ගය පුරුදු කරන්න අමා නිවනට පැමිණෙන්න. කුමක්ද යෝනිසෝ මනසිකාරය කියන්නේ? කෙලෙස් ගෙවෙන විදිහට කල්පනා කරන්න පුළුවන්කම. ඒ ධර්මය කෙලෙස් ගෙවෙන විදිහට, රාගය ගෙවෙන විදිහට, ද්වේෂය ගෙවෙන විදිහට, මෝහය ගෙවෙන විදිහට කල්පනා කරන්න තමා තුළ හැකියාවක් තියෙන්න ඕනේ. බුදුරජාණන් වහන්සේ වදාලා මේ නිවන් මාර්ගය දියුණු කරන මේ බුද්ධ ශාසනයේ තියෙන්නේ ප්‍රඥාවන්තයාටනේ. පඤ්ඤාවන්තස්සායන් ධම්මෝ නායන් ධම්මෝ දුප්පඤ්ඤස්ස. ප්‍රඥාවන්තයාට මේ බුද්ධ ශාසනය තියෙන්නේ. බුදුරජාණන් වහන්සේ වදාළේ මේ ප්‍රඥාව උපදින ආකාර තුනකට. මොකක්ද මේ ආකාර තුන? එකක් තමයි සුතමේ ප්‍රඥා. අනිත් එක තමයි චින්තාමේ ප්‍රඥා. අනිත් එක තමයි භාවනාමේ ප්‍රඥා. සුතමේ ප්‍රඥා කියලා කියන්නේ ඔන්න යම්කිසි ශ්‍රාවකෙක් ඉන්නවා. එයා මේ ජීවිතය ගැන කිසිම දෙයක් දන්නේ නැහැ. ඒ කියන්නේ සසර ගැන, අපි මැරිලා ඉපදින විදිහ, මේ ජීවිතයේ අභ්‍යන්තරය ගැන, අපේ හිත වැඩ කරන හැටි, මේ කිසිම දෙයක් එයා දන්නේ නැහැ. එහෙම දන්නේ නැතුව ඉන්නකොට මෙයාට මුණ ගැහිනවා කල්යාණ මිත්‍රයෙක්. සත්පුරුෂයන් වහන්සේ නමක්. ඒ සත්පුරුෂයා මෙයාට ජීවිතය ගැන කියලා දෙනවා. සසර ගමන මෙහෙමයි, ඉපදිලා මැරෙන්නේ මෙහෙමයි, මේ ලෝකෙට බුදුරජාණන් වහන්සේ නමක් පහළ වුණ බව, ශ්‍රී සද්ධර්මයේ ආර්ය මහා සංඝරත්නය, සීලය ගැන, සමාධිය ගැන, ප්‍රඥාව ගැන මේවා කියලා දෙනවා. ඒතර මේ ලෝකයේ අන් අයට අහන්න නොලැබෙන දෙයක් මේ කෙනාට අහන්න ලැබෙනවා. ඒ ඇසීම තුලින් අන් අය නොදන්නා දෙයක් මෙයා දැනගන්නවා. අන්න ඒ අන් අය නොදන්නා දේ ජීවිතය ගැන, සසර ගැන සත්පුරුෂයාගෙන් අහන්න ලැබුණාට පස්සේ එයාට ජීවිතය ගැන එන දැනුමට කියනවා සුතමය ප්‍රඥා. සුතමය ප්‍රඥා. එතකොට බහුතරයකට 199%ටම තියෙන්නේ බණ අයගෙන් මේ තියෙන දහම් දැනුම සුතමය ප්‍රඥා. පමණයි. ඊළඟ බලමු මොකද්ද කියලා. චින්තාමය ප්‍රඥා. චින්තාමය ප්‍රඥා කියන්නේ සත්පුරුෂයාගෙන් ඒ අහපු ධර්මය තමාගේ හිත ඇතුළට ගලපාගෙන ඇතුළෙන් කලත්තන්න පුළුවන්. ජීවිතේ මුහුණ දෙන අත්දැකීම් එක ධර්මයේ හොඳට ගලපා ගන්න පුළුවන් ඇතුළෙන්. අර අහපු දේ තමා තුළින් ක්‍රියාත්මක කරගන්න පුළුවන්, ඇතුළට ගලපා ගන්න පුළුවන්. ඒකට කියනවා චින්තාමය ප්‍රඥා කියලා. දැන් ගොඩාක් අය ධර්මය අහනවා. බණත් මතකයි. තමාට ගලපගෙන ඒ බණපද තමා තුළින් විග්‍රහ කරගන්න බෑ. තමන්ගේ ජීවිතේට ඒ මොහොතේ ගලපා ගන්න බෑ. තරහ යෑම හොඳ නැහැ කියලා කවුරුත් දන්නවා. තරහ යෑම අකුසලයක් කියලාත් කවුරුත් දන්නවා. තරහ යන අය කැත වෙලා ඉපදිනවා කියලාත් දන්නවා. තරහ යන අය සිරියාවන්ත නැහැ කියලාත් දන්නවා. තරහ යන අය අනිත් අයට අප්‍රියමනාප වෙනවා කියලාත් දන්නවා. ඒත් තරහ යනවා. අර ඒ වෙලාවට අර අහපු බණ මොහු කරගන්න බෑ. චින්තාමය ප්‍රඥාව නැහැ කියලා කියන්නේ. ඒ තමන්ගේ අකුසලයේ මැඩ පවත්වන්න අහපු ධර්මයේ ගලපලා ගන්න එක. ඊළඟට තියෙන භාවනාමය ප්‍රඥාව. සත්පුරුෂයාගෙන් අහපු ධර්මයේ තමා තුළින් ගලපාගෙන පුරුදු කරනකොට එයා ඇසූ ධර්මයක් ප්‍රඥාවෙන් දකිනවා. මෙතෙක් ඇසූ දුක්ඛාරිය සත්‍යය තමා තුළින්ම දකිනවා. අන්න තමා තුළින්ම ධර්මයේ දැකීමට කියනවා භාවනාමය ප්‍රඥා කියලා.
බුදුරජාණන් වහන්සේ කච්චාන මහරහතන් වහන්සේ දේශනා කරනවා සුතමය ප්‍රඥාව ලබන්න වෙන කාරණාවක් නැහැ සත්පුරුෂයා තරම්. සත්පුරුෂයා තරම්. චින්තාමය ප්‍රඥාව ලබන්න තවත් වෙන කාරණාවක් නැහැ කියනවා සසරේ රැස් කරපු පින තරම්. භාවනාමය ප්‍රඥාව ලබන්න වෙනත් කාරණාවක් නැහැ කියනවා සත්පුරුෂ ඇසුරත් සංසාරේ කරපු පිනයි එකට මොහු වීම තරම්. එහෙනම් ධර්මයේ අපිට ගලපා ගන්න බැරිව බුදුරජුන් පිනිපිනි දහම ඇසි කලන මිතුරන්ගේ ඇසුරේ සිටිමිනුත් මේ හිතේ අසරණකමක් වගේ දැනෙන්නේ සත්පුරුෂයෙක්ගෙන් ලැබෙන්න ඕන දේ ලැබෙනවා 100%ක්. Tamande පිහිට පිරිසරණ ගන්න ඇතුලේ සංසාරේ රැස් කරපු පිනේ දුර්වලතාව. ඕක තමයි ඇත්ත කතාව. ඒ සත්පුරුෂයන් වහන්සේලා, කල්යාණ මිත්‍රයන් වහන්සේලා පංචශීලයේ ගැන දේශනා කරනවා. නානා වචන වලින්, නානා පද වලින් හොඳට විග්‍රහ කරනවා. රැක ගන්න බෑ. පංචශීල පද පහ රැක ගන්න බෑ. දැනුමේ අඩුවක් නෙවෙයි. නොතේරුම්කමක් නෙවෙයි. දන්නවා මේක. Tamande ඒක පුරුදු කරගන්න තරම් අභ්‍යන්තරව Tamande බලවේගයක් දෙන්නේ නැහැ ශක්තියක්. Taman දුස්සීලකම ඉදිරියේ අසරණ වෙනවා. තමාව දුස්සීලකම විසින් යට කරගෙන යනවා. අභිමානයෙන් නැගී හිටින්න පුණ්‍ය ප්‍රාණය, වීරිය ප්‍රාණය ප්‍රඥාව ඇතුලෙන් දෙන්නේ නැහැ. දැන් තේරෙනවද පිනක තියෙන වටිනාකම? Taman සංසාරේ කුසල රැස් කරගැනීමේ වටිනාකම තේරෙනවද දැන්? ඒ නිසා පින්වතුනි සත්පුරුෂ ඇසුර අපිට හැබැයි මතක තියාගන්න කොයිතරම් සංසාරේ Tamanට පින් තිබ්බත් කල්යාණ මිත්‍රයෙක් මුණ ගැහුන්නේ නැත්නම් එයාට මේ පින කියන එක එයාගේ ජීවිත අවබෝධයට විකසිත වෙන්නේ නැහැ. මේ ලෝකේ ප්‍රඥාවෙන් අග්‍ර වෙන්න තරම් සංසාරී පූරිත පිරිපුම් පාරමිතන් තිබුණ උපතිස්ස පින්වතානන්ට අපේ සාරිපුත්යන් වහන්සේට විමුක්තිය සොයාගෙන යද්දිනොත් තපස්කම ගැන කියලා දෙන්න තාපසයෝ මුණ ගැසිද්දිනොත් ජීවිත අවබෝධය කරනවා කියන ප්‍රඥාව ඉපදුන්නේ නැහැ. මහරහතන් වහන්සේ නැමැති සත්පුරුෂයන් වහන්සේ මුණ ගැසුණාද එදා තමයි පින්වතුනි ප්‍රඥාව විකසිත වුණේ. මේ ලෝකේ සාරිපුත්යන් වහන්සේට ලැබිච්ච මහානීය සම්පත උනේ සත්පුරුෂයා මුණ ගැසීම. ඒ නිසාම සෑම රාත්‍රියකම මේ සත්පුරුෂයන් වහන්සේ සිටින දිශාවට සාදු කියලා වන්දනා කරනවා. සාදු කියලා වන්දනා කරනවා. උන්වහන්සේ තමන්ගේ තේර ගාථා තමන්ගේ සබ්‍රහ්මචාරින් වහන්සේලා ඉදිරි දහම් කරුණු පවසද්දී උන්වහන්සේ වදාලා කෙලිස් වලින් මෝහයටපත් වෙලා මෝඩකමින් බරිත වෙලා ඉන්න මේ ලෝකයෙන් අසත්පුරුෂයෝ ඉන්නවනම් මාගෙන් බැහැර විත්වා. මේ සද්ධර්මයට ආසා අමා නිවන සොයාගෙන දහමින් සිත සනසා ගන්න සත්පුරුෂයෝ මාගේ හිස මත වැඩ සිටීවා කිය. සත්පුරුෂයෝ සෙවුවා හිස මත තියාගන්න සාරිපුත්යන් වහන්සේ. බුදුරජාණන් වහන්සේ හැරෙනකොට මේ ලෝකේ තුන් ලෝකේම සුපූජනීය මුත්තමයා සාරිපුත්යන් වහන්සේ. මේ සාරිපුත්යන් වහන්සේ මේ ලෝකේ හිසේ තියාගන්න සොයපෝ සොඳුරු මල් කලඹ තමයි සත්පුරුෂයා. සත්පුරුෂයා. සාරිපුත්ත මහරහතන් වහන්සේට මුණ ගැහුණු සත්පුරුෂයා අස්සජී මහරහතන් වහන්සේ. අස්සජී මහරහතන් වහන්සේගෙන් දැනගත්ත පරම පූජනීය සත්පුරුෂයන් වහන්සේ ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ. මේ තුන් ලෝකෙටම සත්පුරුෂ ඇසුර, කල්යාණ මිත්‍ර ඇසුර සලසලා දුන්නේ බුදුරජාණන් වහන්සේ. ඒ නිසායි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ මා කරා පැමිණෙන සත්වයෝ ඉපදීමෙන් නිදහස් වෙනවා, ලෙඩවීමෙන් නිදහස් වෙනවා, ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස්යන්ගෙන් නිදහස් වෙනවා කියලා. යම් කිසි කෙනෙක්ගේ ඇසුරට පැමිණ සසර දුකෙන් නිදහස් වෙන මාවත හෙළි වෙනවා නම්, තමන්ට සංසාර දුකෙන් නිදහස් වෙන්න පාර පෑදෙනවා නම් ආන්නේ කෙනා තමයි සත්පුරුෂයා කියලා කියන්නේ.